ඔයාගේ ගෙදරත් මාළු ටැංකියක් තියෙනවද? නැත්නම් එකක් හදන්න හිතනවද? ඇත්තටම ලස්සනට පේන එකක් විතරක් නෙවෙයි. මේකෙන් ලැබෙන වටිනාකම් අහලා බලන්නකෝ. මාළු ටැංකියක් කියන්නේ ගෙදරක අලංකාරය වැඩි කරන දෙයක්. ලිවිං රූම් එකේ හරි ඔෆිස් රූම් එකේ හරි තිබුණොත් එකපාරම ලුක් එකක් දෙනවා. ගෙදරට ප්‍රීමියම් ෆීලින් එකක් නම් මේකෙන් හම්බෙනවා. පර්යේෂණ වලින් පෙන්නලා තියෙනවා මාළු ස්විමින් කරනවා බලන එකෙන් ස්ට්‍රෙස් ලෙවල් එක අඩු වෙනවා කියලා. දවස පුරා වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවට මිනිත්තු කිහිපයක් බලන්න හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. ඒ වගේම මේක හොබි එකක් විදියට පටන් ගන්නත් පුළුවන්. වෙන වෙනම ලස්සන මාළු වර්ග හදන එකත් ආසාවක් වෙනවා අවසානෙට. ඉතින් බලන්නකො මේ වීඩියෝ ටික ඇත්තටම හිතට එන සැහැල්ලුව කොච්චරද. ඉතින් පොඩි ළමයි ඉන්නව නම් තවත් වටිනවා. මොකද මාළුන්ට කෑම දාන එක, පිරිසිදු කරන එක, ජීවීන් ගැන ඉගෙන ගන්න එක, රෙස්පොන්සිබිලිටි එක ඩෙවලොප් වෙනවා. ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි ගෙදරක මාළු ටැංකියක් තියෙන එක පොසිටිව් එනර්ජි එක වැඩි කරන දෙයක් කියලා. මාළු ටැංකියක් කියන්නේ ලස්සනට පේන ඩෙකරේෂන් එකක් විතරක් නෙවෙයි. හිතට සැනසීම, ගෙදරට ලස්සනක්, ජීවිතේට අලුත් ෆීලින් එකක්, දරුවන්ට පාඩම් කියා දෙන්න තැනක්, ඒ වගේම ස්ට්‍රෙස් රිලීස් කරගන්න තැනක්, මේ වගේ තැනක් ගෙදරක තියෙනවා කියන්නේ ඇත්තටම කිව්වොත් හිතට මාරම සැහැල්ලුවක් දෙන්න තැනක් තමයි. මොකද අපි ප්‍රශ්නත් එක්ක හැප්පිලා දවස පුරා ප්‍රශ්න එක්ක ගැටිලා අපි ගෙදර එන්නේ තෙහෙට්ටු වෙලා. ඉතින් මේ වගේ තැනක වෙලා පොඩි ප්ලේන් ටිකක් ගහන ගමන් මේක දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ මේක වෙනම ෆීලින් එකක්. පොඩි දරුවන් ඉන්න ගෙදරකට නම් මේක ඇත්තටම සතුන්ට ආදරය කරන්න, සතුන්ට කෑම දාන විදිය, එතකොට මාළු ටැංකියක් අස් කරන විදිය, ඒ සාමාන්‍යයෙන් ඒ දේවලුත් මේක අතර කියලා දෙන්න පුළුවන්. ඇත්තම ඔයාලා try කරලා බලන්න ඔයාලගේ ගෙදරත් මේ වගේ ලස්සන මාළු ටැංකියක් හදාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න යාළුවන්ටත් බලන්න මේක අනිවාර්යෙන් like එකක් දාලා share කරන්න. මේ වගේ වීඩියෝ තව ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.